Hey guys, පිටිපස්සේ ඉන්නේ ලූෆි ලූෆියා මේ අද අපි ආව ඉස්සෙල්ලම ගෙනියන්න හදන්නේ අයි ෆස්ට් ටයිම් පූල් එකට. අපි දැන් ඩොග් පාර්ක්ස් වල ගෙනිච්චා ගොඩ සැරයක්. දැන් එයා ඩොග් පාර්ක් එක ගාවට යද්දි පිස්සු හැදෙනවා. අපිත් ගිහින් එයාගේ බලනවා එයාගේ ස්විමිං ඇබිලිටිස් කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපි දන්න බල්ලෝ නම් පීනනවා කියලා අපි දන්නේ. හැබැයි අපි කතා කරපුවම ඒගොල්ලෝ කිව්වේ මේ බල්ලෝ සාමාන්‍යයෙන් එහෙම පීනන්න පුරුදු වෙනවා කියලා නේද? ඉතින් අපි පූල් එකක් බුක් කරා. එහෙම තියෙනවා ඩොග් පූල්ස්, හයිඩ්‍රෝതെරපි නැත්නම් රෙක්‍රියේෂනල් ස්විමිං ක්ලාසස් එහෙම එක එක තියෙනවා බල්ලොන්ට. පිස්සු වෙන ඒවා දැකිද්දි. ඉතින් අපි මම හිතන්නේ විනාඩි 30ක සෙෂන් එකක් විනාඩි 30ක් පූල් එකේ විනාඩි 45ක් විතර හම්බ වෙනවා. ඔය ක්ලීන් කරන ඩ්‍රයි කරන ඒවා ඔක්කොම. විනාඩි 15ක විතර දුරකින් දැන් තියෙන්නේ. ඉතින් අපි දැන් ගිහින් බලමු මෙයාගේ පීනන ඇබිලිටි එක කොහොමද කියලා නේද? ලූෆි ඕවන්නේ කන්නේ ඔය පීනමු. යා පීනන්නේ. අපි ආවා ඇක්වස්ට්‍රයිඩ් K9 වෙල්නස් සෙන්ටර්. මේක පූල් එකක් වෙන තියෙනවා. තව මොනවද තියෙනවද දන්නේ නැහැ. මම හිතන්නේ කොහොම හරි ඔය මේ හයිඩ්‍රෝതെරපි එහෙම තියෙනවා. සර්ජරිස් හරි මොනවා හරි වලින් පස්සේ මේ අපිට තියෙන ෆිසියෝതെරපි එහෙම හයිඩ්‍රෝതെරපි තියෙන අන්න ඒ වගේ මේගොල්ලන්ට හයිඩ්‍රෝതെරපි, රෙක්‍රියේෂනල් ස්විමිං, ගෲප් ක්ලාසස් ඔක්කොම දේවල් තියෙනවා. අද මම හිතන්නේ මෙයා විතරයි ඒ සෙෂන් එකට ඉන්නේ. මොකද මෙයාගේ පළවෙනි සැරේ හින්දා අර ට්‍රේනින් හරි මොකක් හරි කියලා තියෙන ලර්න් ටු ස්විම් හරි මොකක් හරි කියන. බලමු ඉස්සෙල්ලම බලන්න. මෙයා නම් වතුරට කැමතියි. අතන අපි ටබ් එක පුරවා දුන්නාත් ඒක බහින්න තමයි බලන්නේ. බත් මෙච්චර ලොකු වතුර ගොඩක් දැක්කම බලමු ඉතින් ඔයා කැමතිද කියලා නේද? අපි ගිහින් බලමු. ඔයාට ඔයා කැමතිද කියලා. ඔයා වතුර කැමති නේද? Come on, jump this way. One second. Sit. Nah, I'm too excited. All right, Mr. Magoo's like, you have a jacket on him. Okay. Because everybody swims with a life jacket, okay. Especially the first time. You'll see why. We'll go up to the dock, and then one of you will follow. One, depending on how everything goes, we'll kind of play by ear. Okay. Once he's up to the dock, we'll work to get him to go into the pool by the ramp. And then once he's in the water, you'll come back down to the dock, close the gate, and come stand here where the towel is. Okay. All right, mister. Hi, are you exploring? What dog? Hang on, I got you. He's like, never. He's what, 6 months? Yeah, almost. Almost 5 months and Oh, 3 weeks. 3 Oh weeks. my goodness. Oh my goodness. He's like, there's Oh, toys toys. here. Here, come on, come on. Luffy. Go on. Fetch.
Yes. I don't think things have been changed since we got him, so. Very nice. One sparkle. Sparkle. Who's that? Regina? And there you go. එහෙනම් දකින්න ඇතිනේ ෆිලෝෆි කොහොමද පීන්නේ කියලා. ඇත්තටම කිව්වොත් එයා නම් මාරම මේ ජෝල් ෆන් එකක් ගත්තා වතුරේ. මොකද එයා කොහොමද ටබ් එකටත් පයින් හදනවා. ඇත්තටම වතුරට කැමති අර පළවෙනියටම බහින්න ටික තමයි පොඩ්ඩක් බය වුනේ. මේ වතුර එච්චර තියෙන හින්දා. හැබැයි ඊට පස්සේ නම් ගොඩට එන්න ආසාවක් නැහැ. මාරම ෆන් එකක් ගත්තා වතුරේ. ඉතින් අපි හිතුවා මේකේ මොකක්ද මේ තියෙන එක එක පැකේජස් එහෙම ඒක මොනවා පොඩ්ඩක් බලලා පැකේජ් එක මොනවා හරි ගන්නවද මෙයාට එතකොට සතියට මේ සරි මාසෙට දෙසරයක් වගේ ගේන්න එහෙම පින්නන්න එකක් තමයි මේ මේවා එක්සර්සයිස් ගන්නේ හොඳයි එක්සර්සයිස් එකක් අපිට වගේ තමයි එහෙනම් ගෙදර යන්නේ රෆි මම ඩ්‍රයි කරා දැන් පොඩ්ඩක් මේ අපි වෙලින්ද තමයි මේ අවුව තියෙනවා එනත් ප්‍රශ්න තියෙන දැන් මෙහෙම මේ හොඳ ලස්සනට පේනොනට ලස්සනට කියන්නේ අවුව තිබ්බට -12 විතර ටෙම්පරේචර් එක දැන් සීතලයි මේවා ගල් වෙනවා මේ එළිය හිටපුවාම දැන් අස්සට දාන්න අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු ලූසි බයි කියන්නේ බයි කියන්නේ බයි බයි බයි